එන්නකන් මේ පැත්තට ගිහිල්ලා අම්මේ පුතේ මෙතන තිබිලා තියෙන්නේ දැවැන්ත නටබු අර ගල් කණු වල සයිස් එක. එපා. මෙතන මේ සභා ශාලාවක් තිබිලා තියෙන්නේ. සභා ශාලාවක් කියන්නේ මේ කතා කරන තැන මේ පිදුරංගල වහාවේ කාලේ කිස්තුවට සහායල් සියවන සියවසේ අක්ෂර පරිවර්තන බ්‍රාහ්ම පුරාණ සිංහල මුල්දම් ආදී පූජා කර සේවා කළ වහලුන් වහල භාවයෙන් මුදවා ගන්නා ලද බව මේ විහාර ලිපියේ සඳහන්. යා මේකට වැඩ කරපු කට්ටිය වහල් මිනිස්සු වහල් භාවයෙන් මුදාගත්ත කියලා තමයි තියෙන්නේ ඔය ලිපියේ තියෙන්නේ. මේකේ ලිපියක් තියෙනවා ගල් ලිපියක්. හැබැයි උතුර දකුණ නැගෙනහිර වස්නාහිර කියලා මේක මේ දොරවල් හතරක් තියෙනවා මේක මේ සභා මණ්ඩපයක් කිව්වට මේක වෙන මොකක් හරි වෙන්නත් පුළුවන්. නෑ පුතේ මේක සභා මණ්ඩපයක් නෙමෙයි. මේ බලන්න ලස්සන මේ පුරා විද්‍යාවෙන් ගහලා දීපට සභා මණ්ඩපයක් කියලා සභා මණ්ඩපයක් නෙමෙයි. සභා මණ්ඩප කොහොම තියෙන්නේ කියන්නේ. බලන්න ලස්සන විතරක් ඒකනේ. මේක පිළිම ගේ ජම්බාන මේ සඳකඩ පහන එකක්වත් නෑ නේ. ගල් කැටයක් මුකුත් නෑ. ඔය ගල් වල එන්න අපි තාගෙන ඉන්න බා. ඕන්න යාලා එන්න ඕනේ නැහැ. මේවා වෙන පරණයි. මේ සෙල්ලිපියකුත් තියෙනවා මේකේ. මේක හැබැයි දොරටු දෙකයි නේ. ඇතුල් වීම දැන් පිටවීමක් වෙන්නත් පුළුවන්. මෙයාට කාලේ හදපු එකක් වෙන්නත් පුළුවන්. මෙයා මෙයාට කාලේ හදලා තියන්නේ. ඔය අම්මේ ගල් කණු වල සයිස් එක. ඒ අම්මා උපෝසථාගාරය. උපෝසථාගාරය.
පුතේ ගේ කෝල් කනු. ඒ අම්මා. ඒ අම්මේ සයිස් එක. කොහොම මේ උස්සන්න කොහොමද නේ? ඒ කාලේ හිටියද මිනිස්සු උස්සන්න? ඈ? දොම්බ කර තිබ්බද නෑනේ? ඒ අම්මේ. දැන් ඉන්න මේ දොම්බ කරේ කරක් කරන්න බැරි දේවල් මේ. අපරාදේ. ගෝල් කන සයිස් එක කඩානේ වැටිලා. මේවා පුතේ පුරාවිද්‍යාවෙන් බලා ගන්න ඕනේ අපරාදනේ. ලස්සන බලන්න. මේක පුතේ තිබිලා තියෙන්නේ. මේක මහල් දෙකක් තිබිලා තියෙන්නේ. අර පේනවා. කාණු කපලා තියෙන අර උඩින් තිබිලා තියෙන ලී වහලා. ඔය උඩින් ලී වහලා තිබිලා තියෙන්නේ. තට්ටු දෙකට වගේ තිබිලා තියෙන්නේ. යා.